සත්‍ය බොහොම කටුකයි. අපේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක මේක. දැන් අපි පිටත් වෙන්න හදන්නේ. අපි අද පොඩි ගමනක් යනවා. ඔයාලා අපිත් එක්ක වීඩියෝ එකේ ඉස්සරහට ඉන්න. අපි මොනවද කරන්න බලන්නේ කොහෙද යන්නේ බලන්න. දැන් හරියටම වෙලාව 2:54යි. ඉතින් අපි දැන් ඔක්කොමදර දැන් අපි පිටත් වෙන්න හදන්නේ. ඉතින් අපිත් එක්කම ඉන්න. අපි කොහෙද යන්නේ? මොකද කරන්නේ? දවස් කොහොමද වෙන්නේ? බලන්න. අපි යන්නේ. තව අඩුම කිලෝමීටර් 15ක්වත් ආවේ නැහැ. ඔව් මේ කන්න ගන්නවා මේ ළමයි ට්‍රිප් එකක් යන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ටිකක් දුර යන්න ඕනේ. හැබැයි දැන් කිලෝමීටර් 15ක්වත් ආවේ නැහැ. මෙයාලා කන්න ගන්නවා. මේ බලන්න. අනිත් වතුර බෝතලේ කො. මේ දින වගේ බයික් පයිට ඔබනේ කාල්ට දන්නේ නාමසයි. ඒ කීයද? කීයද? ඔක්කෝ. තව කිලෝමීටර් 100 ඔක්කොම 70ක් වෙන තිබ්බා. මේකෙන් මම මොන්න. 20ක් අත්තාගෙන යනවා. ඔය මුල් නෙමෙයි. ඔය තමයි Oke pak, oke pak. Nah, මේක නෙමෙන්නේ නැහැ. මාගේ තව නවතුම් කිලෝමීටර් 50ක් කියලා. කියන්නද ගයි? තම කිලෝමීටර් 50ක්. ඕකේ. මොකක්ද දන්නේ මේ? අක්කේ. කොල්පේ අම්මා. අම්මයා. මේක අපේ අම්මටද? ඔව්. නෑ ඔක රහයි කාල් ගන්න. मैं सुबह में आना था ये बस करना ये पूरे देखो हमारा कोल्ले मुका दिखूंगा क्या होगा वो अम्मा को आंदो वो सारा माने කමන්නේ. जाओ क्यूटस मत जाओ ये मांगे मैं आप तुम मैंने ඔයාගේ නෑ නේ බොඩි ඉතින් මම ගියත් තමයි ලස්සන. අය පොඩ ලංකන් යයි. අපි දැන් ආයෙ පිටත් වෙන යන දැන් කිලෝමීටර් 15ක් අතාවේ නේ. හැබැයි මේ ළමයි ගෙනාපු ඔක්කොම වගේ කෑවා. ඉන් කන්න උගට. අපි දැන් වීඩියෝ එකේ ඉස්සරහ බලමු මොකද වෙන්නේ කියලා. අපි කොහෙද යන්නේ කියලා බලමු. අපේ වීඩියෝ එකම දිගටම ඉන්න. බොහෝ කටුකයි. සත්‍ය බොහෝ කටුකයි. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. ඇත්තටම දැන් අපි ඕනේ යන්න පටන් ගත්තා ළමයි වහිනා වගේ. අපි කියන දයක් අයිද කොහෙද යන්නේ කියලා කියන්නේ ළමයි දැන් අපි ගමන යන්න පටන් ගත්තොත් ඇත්තටම වහිනා අන්තිමට අඩු කරන්නකෝ
යන්න ගිහුවා අපි ටික කියලා. දැන් අපි දන්නේ කොහෙද යන්නේ කියලා. මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. සර්ප්‍රයිස් එකක් කියලා තමයි කියන්නේ. දැන් බලමු කොහෙද යන්නේ කියලා. එයාට වහිනවා වගේ. ඉතින් දන්නේ නැහැ. බලමු ඉතින් ඉස්සරහට වීඩියෝ අපිත් එක්කම ඉන්න. දැන් වීඩියෝ මේ වෙලාව 6:02යි. ෂුවර්. දෙකන වෙලා නැහැ පිස්සුද? එන මේ කියලා වැරදි. දැන් 3:32යි වෙලාව. අපි 2:54ට පටන් ගත්තේ. ගමන. අපි හිමින් යනවා. ඉස්සරහටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. අයියේ බස් යායේ? බස් යායේ. අපි මේ බස් යායේ ඉන්නේ. නැගලට යනවා. ඔව් දැන් අපි ඉස්සරහට යනවා. මේ තුරු යයි. හා. ඔව් අපි දැන් ගියෙන් කරන්න හදන්නේ. අපි ඉස්සරහට දෙනා කණ්ඩායමක් අර පිටිපස්සේ ටික දෙනා එක කණ්ඩායමක්. අපි ගියෙන් කරමු. අපි බලමු කොහොමද කියන්නේ. අර මම වීඩියෝ කරන්නේ. ඕගොල්ලෝ බලන්න. අපි තමයි සෝන් එක පටන් ගන්න. ඔයාලා අපිට අකුරක් දෙන්න. මං අකුරක් දෙන්න හැමෝටම. හා. ඔයත් අපේ පැත්තේනේ. මම කියන්නේ. එක්කෙනෙක් කියන්නේ කණ්ඩායම් නෙමෙයි. අකුරක් කියන්නේ. අයන්නේ. අපිට අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සිත ගඟුල් ගලනා
හද ශෝක තැවුල් නිවනා චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලි. හරි දැන් අපි අහුවද ලා ඔයාලා සෙට් එක ලා මේ ලයන්නේ මොකද්ද අපි කියන්නේ මේ ලයන්නේ මොකද්ද අපි කියන්නේ ඉක්මනට අපි 10ට යනවා කරමු. ඔව් 10ට සින්දෝ කියන්නකෝ. ඉක්මනට ලන්ද ආයේ පා ලන්දේ උකුලුට අපිට කියන්න බෑ. ඉක්මනට කියන්නකෝ ලස්සන්ද ආයේ පා මොන්න අපේ කණ්ඩායම නෙමෙයි. ජූනියර් ඔයාලා කණ්ඩායම නැගිටින්නද? ලයනි සින්දුව පටන් කරන්න. පොඩි ලයනි සින්දුව. ලයනි සින්දුව කියන්න. ලයන්නේ දිනෙක නම් මං කිව්වේ. ලස්සන්ද ආයේ පායාලා නෙතුමානේ පායාලා රැපානේ පායරු ඡායා නිතරු අඳුරේ පීදීලා සඳ එළියෙන් නැවී ඕ මිනුල්ග දන්නේ නෑනේ පායාලානේ නේ අයියෙන් ඔයාලා අපිට අකුරු දෙන්නේ අයියා අකුරු දෙන්න අපිට හරි ආයෙ පටන් ගන්න අදකින් අපි එක්සිට් වුණා ලයන්නේද? ලන්දේ යන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු වැහැරිලා අන්නරිනා වෙනවා ගයිස් තනිත් අය නම් ගල්බිල්ලෝගේ ඉන්නවා. ඔව් කිසිම සපෝට් එකක් නැහැ නැග්ගවල ඉඳන් හරි අන්න hina වෙනවා වයන්නේ අපි වයන්නේ අපි වැල්ලෙන් නැරල්ලෙන් ඒක මොකද වයන්නේද වයන්නේ වීඩියෝ වල සාද්ද වතුර නාලා දෙස කොණ්ඩේ කඩලා ඉන වටේ කදට මල්ලි ඉරුණු තීච්ච යඳලා රන් කොතලේ උඹේ උකුල තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතම නලෝලා දැන් වයන්නේ අපි පිටින් දැන් අපිට මොන අපරෙන්ද දැන් අපිට වයන්නේ අපිට මොන අපරෙන්ද මගේ අද මන්දිරේ රයන්නේ රා බොම්බියේ සිනාවේ අන්නංගියේ ජපන් මැදලින් නදකර හම්බියේ යේ යා යන්න ඉක්මනට යන වද අර කාලේ මතකද අල්ල බතරන්න පිටවම කදලා සිරිසඟ පොඩි මාලිගාවේදී මා දෙක ප්‍රාණි හනිවෙන්න බැටදෙන් සඳ වගේ පේනා ඔයා මට ඕන රඟින් නැති හොරා ගෙවනු බෑ කිසිදා දයන්නේ අපිට දයන්නේ නෑ කටව නෝට දයන්නේ පාට හැන්දෑවේ ඉතුරු ටික දන්නේ දිනක වඩ දින්නම ඕනේ දීකිරි අපි තව ගේම් වලින් ඉස්සරහට හම්බෙමු. ඉතින් අපේ වීඩියෝත් එක්ක මොහොල ඉන්න අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ? ඒක බලන්න. ඔයාලා අපේ වීඩියෝත් එක්ක ඉස්සරහටම ඉන්න. අපි මොනවද කරන්නේ? අපි මොනවද කන්නේ? කන්නමයි පොටක්
අපි ඉස්සරහට යමු. මල් පිපිලා අන්න බලන් සගි වෙන්න බලන් සගි පාරේ රාතු නැවිලා කරන්නේ දින තරමට ආලන ගොම්මලා හාක විසියක් නොදන්න තාලෙට ආක බලන් ඉඳලා හොක පුතයන් තාකතක දොත් දෙක මල් පිපිලා අන්න බලන් සගි වෙන්න බලන් සගි පාරේ රාතු නැවිලා හේලේ මාලේ පහයි 11යි. දිදි මේ අයියටයි මෙන්න මෙයාටයි මේ විලාසේ චූඩි අප්පු. අයියෝ චූඩියක් කියන්නේ. අපි ආදරේට යන චූඩි අප්පු කියලා. ඉතින් මෙයාට චූ කරයිලුව දැන් අපි යනවා මෙයාලා යනවා චූ දාන්න බලන්න. පරිසරයේ සිසිලස අපි චූ දාන්න යනවා. හැබැයි මෙතන පල්ලවල් තියෙන බිල්ලකට දැන් අපි නැවතුවා. ඉතින් මෙයාලා මේ ටී බොනවා. මලත් ඕනේ. කොහොමද මම රස මඩස ටී එකක් බලමු බීලා බලමු. බසද? නිවිලා අයියෝ අම්මෙන් කට්ටිය තියෙනවා මඩත් ඕනේ උගුඩුවගේ බිව්වා අපි ටී බොනවා පේන්නේ නැහැ නේ අප්පා ටී බොනවා පේන්නේ නැහැ නේ අප්පා මෙයා ටී බොනවා ඔන්න යන්නේ අතනින් බයි ටී බොන්න යන්නේ දෙපළා වගේ දයි රසයි මේ වෙලාව ටී එකක් බොන්න තියෙන එක මායම ලොකු දෙයක් මට ටික මට ටික බෑ ඇල්වත් රොට් පොඩ්ඩක් නිවිලා නිවිලා හැබැයි රසයි නිවිලා හැබැයි දෙකයි 54ට අරන් යන ගමන දැන් හරියටම මේ වෙලා ගියද ලොකු 5:51 වෙනකොට අපි මාතලේට එවිත් ඉන්නවා හරිම ලස්සනයි ඉරිදා වෙලා තිනවල් පේනවද විනෝද ලස්සනයි අරගෙන හදේ පන්සලක් තියෙනවා අර අපිත් එක වීඩියෝ එකේ දිගටම ඇඳිලා ඉන්න. දැන් වෙලාව හරියටම 6යි. අපි දැන් ටිකක් එළියට ආවා. එක දිගට එන්න බෑනේ. ඉතින් අපි මාළම ලස්සන view එකක් තියෙන තැනකට ඇවිත් තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න අපේ ඉතිරි ඔය අතර කට්ටිය ඉන්නවා වෙනද? ඉන්නවා දැන් පෙන්නන්න. ඇත්තටම ගයිස් මාරම සීතලයි. මෙතන මාළු විකුණන තැන. ඉතින් අපි පරිසරය පිරිසිදු තබා ගන්න ඕනේ. මේ තියෙන අපි මාතලෙන් කොල්ලෙක් හොයා ගන්නවා. අස්සර කොල්ලෝ ඉන්නවා කියලා ආරංචි මාතලේ කෙල්ලෝ නෙමෙයි මාතලේ කොල්ලෝ ඉන්නවලු. ඉතින් මේ ඉන්නේ අපේ පවුලේ දෝස්ලා ටික. ලස්සනයි නේද? ලස්සනයිද? ලස්සනයි අපේ අම්මා ලස්සනයි. අම්මා චටක් බොන්න. අපි දැන් යන්න හදන්නේ. අපේ වීඩියෝ එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපේ වීඩියෝත් එක්කම එක දිගට රැඳිලා ඉන්න.
අර ඉන්නේ මෝඩ ජෝඩුවක්. මේ ඉන්නේ පවුලේ කොල්ලෝ දෙන්න. අන්න දානවා වගේ ඉන්නේ. ගයිස් වාට් කෑනවා. කනෝයි ෆොටෝග්‍රැෆර්ස්. කවිසල් ෆොටෝ ගන්න වෙනවනේ. අනේ අප්පා ග්‍රම් පාන්නේ සිගරට් අපි දැන් ආයෙත් ඔන්න යාළුවනේ අපි ආයෙත් දැන් ගමන ආරම්භ කරා. බල්කඩිය පනින්නවා වගේ. දැන් අපි ගෙඩි ඉස්සරහට යනවා. සුන්දර පරිසරයකින් තමයි අපිට යන්න තියෙන්නේ. අපි ආයෙත් දැන් තව ප්ලේස් එක නතර කරා. මාරම සීතලලා. අර සීතලයි. අම්මෝ බලන්න මාර ඉතිසරයි. ඔව්. ලස්සන විවිධයක් තියෙනවා මෙතන. මාරම ලස්සන. ඔව් මාරම ලස්සනයි. අර ගහ මොකද්ද අර? මේ අවුරුදු පිනර ගන්න. හැබැයි මේ බලන්න තමයි මේ ලස්සන පරිසරය මේ කොච්චර අපවිත්‍ර කරලා තියෙනවද කියලා. ඇත්තටම එහෙම කරන්න එපා. මොකද මේ අපි මේ සවාදකම රැක ගන්න ඕනේ. අපි කන බොන දේවල් ගෙදර අරන් යන්න පුළුවන් නේ. බලන්න කොච්චර ජරා දාලාද කියලා මෙතන. මේ විතර බලන්න දුන්නද වීඩියෝ එකද? මේ අනිත් වීඩියෝ එකක මෙයා තව වීඩියෝස් ගන්න ගෙදරදී. කතා කරනවා ඔච්චර සරපයක් අපි ගැන. එසේ අනේ නෝ චිප්ස් කම අපි චිප්ස් හලෝ අනේ එන්නේ අරක හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. මෙහෙන් හලෝ මගේ රත්තරන් එන්න මගේ රත්තරන් අයියේ අපි වලයි. ඇන්ඩි රිවර්ස් ටර්න් යන මේ පාරේද? හරි. අපි දැන් ලස්සන තැනක නතර කරා ආයෙමත් දැන් පේනවා ඇති දැන් අවු වැඩිලා මාරම ලස්සනයි. ඉතින් මාරම ලස්සන view එකක් තියෙන මෙතනට. මාරම සීතලයි. එන්න. මාරම ලස්සනයි. අර උඩින් තේ අපි අයක් පේනවා ඇති ඔයාලට. ඉතින් ලස්සනට පායලා තියෙනවා. බලන්න ඒත් එක්කම ලස්සන මේ ලස්සන ගෙඩි වර්ගයක් තියෙනවා. මට මේ ගෙඩි වර්ගය ගන්න කෙනෙක් කමෙන්ට් කරන් යන්න ඕනේ. මාරම ලස්සන මට කන්න හිතෙනවා. ඒත් කන්න බෑනේ. ඉතින් අපි දන්නේ නැහැ. මට කියන්නකෝ මේ ගෙඩි වර්ගය නම කමෙන්ට් කරන් යන්න. අපි දෙන්නා මේ දාලා ගිහිල්ලා අපි දෙන්න පයින් කණියම අම්බෝ කන්දරම මේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. දැන් ආයේ පස්සට ගේනවා කායක. ලස්සනයි මං කියන්නේ බොරු නම් බලන්න. මාරම ලස්සනයි අනේ. ඔන්න හරිම බලු. අයියෝ. ලස්සනයි යාළුවනේ මේ පරිසරේ නම්. අනේ යාළුවනේ දැන් අපිට ටික අපේ තියෙනවා. කැනඩා ලං වෙනවා. මාරම ලස්සනයි. අපි සතුටින් යනවා. ඉතින් මට ඒ view එක පෙන්නන්න මාරම ලස්සනයි යාළුවනේ.
වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඒත් මෙතන මාන ලස්සනයි. විශාල කියලා මම බලනවා වීඩියෝ එක ඔයාලා දිගටම දැකලා ඉන්න. මේ සීතලම සීතල උඩුරෙන් මඩේ ගෙඩියක් හඳ දෙනවා කියන්නේ ඒක වෙනම ෆීලිං එකක්. මාන රස වඩේ. බඩහම් මාරම ලස්සනයි මාරම සීතලයි එන අනිත් චෝටි රෝදට වෙස්ට් සවාවේ මන්තිට අයියෝ පයින් යනවා කියලානේ ආවේ මට අමාරුයි ගයිස් ඔරේ ඔරේ තාඩේ මේ ජඩු මෙතන හිහි අපි යනවා බලන්න තියෙනවාද අපේ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න මාළුම සීතලයි කියන්න තේරෙන්නේ මාළුම ෆීලින් එකක් දැනෙන්නේ නේ අම්බෝ යාළුවනේ මාළුම සීතලයි ඔව් සීතලම සීතලයි මේ අතුරු සීතලයි ලස්සනනේ ළමයි ලස්සනයිනේ ලස්සනයිනේ ඔව් ලස්සනයි ඒවා හා ඒවා අපේ පරාක්කම රජුරු ඉන්න කාලේ එන්නකෝ මගේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න මීදුමෙන් වැහිලා තියෙන යාළුවනේ මම පැත්තම අපි තව තවත් යන්නේ හදන්නේ මීදුම පුරවලා දෙන්නේ ගිහිල්ලා අපි ඔක්කොම පෙන්නන්න මාම් ලස්සනයි යාළුවනේ ෂූට් ටයිම් එකක් ෂූට් ටයිම් ශාරුඛ් බයි මේකේ තුන කොහොමද දැන් ළමයි පේනි වගේ නෝ මුලට මීදුම පිරিলা මානම ලස්සනයි
ටිකක් කාන්තේ වගේ. හැබැයි යනවා සීතලම පරිසරය දැක්කම අපි වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. සීතලයි. හංසි අමි. මේ වගේ මිනිස්සු නම් තමයි පරිසර විනාශ වෙන්නේ. මම මෝඩ මිනිස්සු බලන්න. ගාඩගල තියෙන විනාශේ. අයි දැන් අපි ලස්සන දැන් මෙහෙම විනාශ කරන්න එපා. යන් අපි ඉස්සරහට. විදිය වැහිලා දැන් තියෙන්නේ පේන්නේ නැහැ. ඉතින් බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා ඉන්න මාත් එක්ක. කියන් තියෙන්නේ ඒ ටික මත අපි ඉස්සරහට ගිහින් ඕනට පෙන්නන්නම්. මොකක්ද යාට කියන් තියෙන්නේ? මානම සීතලයි. මේ නුඩු පැත්තම වැහිලා තියෙන්නේ. ඉතින් ආසයි යන්න. මොකද මේ පරිසරය ඒ තරම් ලස්සනයි. අපිට කලින් ගිහම කලියක් කිව්වා ඉස්සරහා හුළඟ ගොඩාක් වැඩි කියලා. ඒ නිසා පරිස්සමෙන් මෝරම ලස්සනයි. දැන් වතුර වැටෙනව නේද? පින්න එනවා ළමයි. හයි. හරි ඔන්න අපි ජයගත්තා. උගත්තානේ. ඔය ඉතින් මේ
බලන්නකො මේ වැඩි අම්මෝ මට තේරෙන්නේ නැහැ එක්ස්පීරියන්ස් එකක් මේක කොණ්ඩේ යනවා පොඩි අල්ලගන්න බයයි මොකක්ද තියෙනවද අම්මෝ තොන්දර යන්න මොනේ ගොඩක් දුර යන්න මේ ෆෝන් එකයි මට හිතා ගන්න බැහැ කියලා හැමෝම ගහගෙන ගියා අත මොකද පේනවා හරියට පැහැදිලිලා මීටම වැල්ල තියෙන ළමයි ඉල්ල තියෙන්නේ වටේම අර වැවිලා දෙයක්ද දැනුනේ මේ මෙතනට ආපු එක ගැන මොන වගේ දෙයක්ද දැනෙන්නේ කියලා මම අහන්න යන එක්කෙනාගේ බලමු ඒ අය දෙන උත්තර මොන වගේද කියලා. ඔයාලට මොනවද හිතෙන්නේ? අම්මෝ පොඩි බයක් ආවොත් කිසිම දෙයක් වුන්නේ නැහැ. මරු ඔයගොල්ලෝ පිටිපස්සේ ආව කියනවා. අම්මට මොනවද කියන්නේ? මට මාරම බයක් හිතුණා. හරිම ලස්සනයි. ඔයාලට කියන්නේ මොනවද? සුපිරි මගේ අතේ තිබ්බ ටිකක් කොහොමද ගියා. ඔයාලට මොනවද කියන්නේ? අතර සුපිරි මාරු ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉන්න. අයියේ ඔයාලට මොනවද කියන්නේ? Wow.